දඹුලු විහාරය ආරක්ෂා කරගෙන අවුරුදු 2100 පවත්වාගෙන ආවේ දඹුලු විහාරීය මහා සංඝරත්නයේ විනා කිසිදු ජාතික හෝ ජාත්‍යන්තර සංවිධානයක් ආයතනයක් නොවේ. ඒකේ කීර්තියේ ගෞරවයේ දඹුලු විහාරීය මහා සංඝරත්නයටයි නායකත්වයේ දරන ස්වාමින් වහන්සේලාටයි හිමිව තිබෙනවා. කිසිදු ආක්‍රමණයකට විපතකට දඹුලු විහාරයේ ලක් නොවි පැවතුනේ උන්වහන්සේලා නිරන්තරයෙන්ම දිවි දෙවෙනිකොට මේ උරුමේ ආරක්ෂා කළ නිසා. මේ පුවා දැක්වීම මත පැහැදිලිවම අන්තවාදී පිරිසකට මේක ධනෝපායන උල්පතක් කර ගැනීමේ අවශ්‍යතාවය තිබෙනවා. විහාරයේ මහා සංඝරත්නය ඔවුන්ගේ ඒ අභිලාෂයට ඉඩ නොදෙන නිසා වක්‍රව හෝ වෙනත් ක්‍රම හෝ භාවිතා කරමින් මේක ප්‍රවේශ වීම තමයි ඔවුන්ගේ අවශ්‍යතාවය. ඒ නිසා භයානකයි මේ රටේ පුරාවිද්‍යාත්මක සෑම කේන්ද්‍රීය ස්ථානයකටම මධ්‍යම සංස්කෘතික අරමුදල යුනෙස්කෝ මගින් සිදු කරලා තියෙන බලපෑම අපේ සංස්කෘතික උරුමයන්ට ඛේදවාචකයක් අනාගතයේ සහ වර්තමානයේ සිදුවීම් පවතින අනාගතයේ තව තවත් ඒක සහවුරු වෙන පරිසරයක් මිස සුරක්ෂිත වීමක් නම් සිදු වෙන්නේ නැහැ කියන එක පිළිබඳව අපිට පැහැදිලි දැක්මක් තියෙනවා. ඒ නිසා මේ තුල දඹුල්ල මම පෞද්ගලිකව කැමැති ලෝක උරුමයේ කියන මේ කර්මකාර වචනයෙන් ගැලවිලා බෞද්ධ උරුමයේ කියන ආධ්‍යාත්මික වචනයෙන් දඹුල්ල නම් වෙනවා. ඒ වගේම තමයි අපේ හාමුදුරනේ දැන් මේ පිටිපසින් පේන බුදු පිළිමේ තමයි සඳහන් කරලා තිබුණේ අනවසර ඉදිකිරීමක් තියෙන විදියට. මේ ගැන මොකක්ද කියන්න තියෙන්නේ? මේක අනවසර ඉදිකිරීමක් නෙවෙයි, මේක බෞද්ධ රටක්නේ. බෞද්ධ රටක්, බෞද්ධ උරුමයක්. දඹුල්ල විහාරයේ තියෙන පුරාවිද්‍යාත්මක ස්මාරකයේ විතරයි ලෝක උරුමය. දඹුල්ල උරුම නැහැ, ලෝක උරුමයක් නෙමෙයි. දඹුල්ල ඒ ඓතිහාසික ලෙන් පරිසරයේ පමණයි ලෝක උරුමය කියලා නම් කරලා තියෙන්නේ. එමනම් මේ දඹුල්ල අක්කර 12000ක් වලගම්බා රජුරු පූජා කරපු මුළු බින්කඩම යුනෙස්කෝවේ බූදලයක් විය යුතුයි. එහෙම නැත්නම් අපේ රටේ පුරාවිද්‍යාව පිළිබඳව බාරව සිටින බහිරව කණ්ඩායමේ අවශ්‍යතා ඉටු කරන කණ්ඩායමක් විය යුතුයි. වරදවා තේරුම් ගන්න එපා. මේ සියල්ලම බුදුන්ට සංඝයාට සාංගිකව පූජා කළ දේපල. මේ බුදුන්ට සංඝයාට සාංගිකව පූජු දේපල අනවසරයෙන් අයුක්ති සහගතව භුක්ති විඳින අය බලු කපුටම් වේ උපරින්නේ. ඕක තමයි ශිලාලේඛන වලත් මිහින්තලේ කොටලා තියෙන්නේ. ධර්මයේ තියෙන්නේත් ඒක. ඒ නිසා මේ ගෝස්තරවාදී නිලධාරී පෝෂණයටවත් එක එක්කෙනාගේ මඩිතර කර ගැනීමේ අවශ්‍යතාව සඳහාවත් මේ වගේ පූජනීය උරුම භාවිතා කරන්න ඉඩ නොදිය යුතුයි කියන තැනයි අපි සිටින්නේ. නැගමනේ විශේෂයෙන්ම දඹුල්ල බාරකාර ස්වාමීන් වහන්සේ හැටියට දැන් යුනෙස්කෝ ඊයේ ප්‍රකාශ කරලා තිනවා දඹුල්ල ලෝක උරුම ලයිස්තුවෙන් ඉවත් කරන්න තීන්දුව අරන් තියෙනවා. ඒ වගේම තීන්දුව තුර්කියේදී ගන්නවායි කියලා. දැන් දඹුල්ල විහාරයේ බාරකාර හාමුදුරුවෝ හැටියට මොකක්ද මේ ගැන කියන්න තියෙන්නේ විශේෂයෙන්ම ලෝක උරුම යුනෙස්කෝ කියන ප්‍රකාශයට? යුනෙස්කෝ ප්‍රකාශය මම සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. අභිනව බාරකාර හිමියන් හැටියට විශාල කාර්යභාරයක් මට සිද්ධ කරන්න තිබිලා තියෙනවා. මොකද අනාදිමත් කාලයක් තිස්සේ සංගීත මුරණමහා විහාරස්ථානයේ රැකගත්තේ විහාරීය අපේ හාමුදුරුවෝ වහන්සේලා. නිසා මේක බෞද්ධ උරුමයක් නිසා ලෝක උරුමයක් බවට පත් වෙන කිසිසේත් පුළුවන් කමක් නැහැ. ඉදිරි වැඩ පිළිවෙල පිළිබඳව අපි කටයුතු සූදානම් කරලා තිබෙනවා. මේකට මේ යුනෙස්කෝ මැදිහත් වෙලා මේ අන්තවාදී මැදිහත් වෙන මේක විනාශයක් කරන තැන කටයුතු සිදු කරනවා නම් ඒ සම්බන්ධයෙන් මට විහාරීය නායක ස්වාමීන් වහන්සේලා සම්බන්ධ කරගෙන කිසියම් තීරණාත්මක වැඩ පිළිවෙලක් කරන්න මට ඉදිරියට සිද්ධ වෙනවා. ඉතින් මේක ලොකු ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. මොකද මේ ව්‍යාපාරික ආයතනයක් බවට පත් කරන්න යන පුළුවන්කමක් නැහැ මේ දඹුල්ල විහාරේ. දලදාව උදුරගන්න නැති වෙච්චලායි දලදාව උදුරගන්න නැති වෙච්චලායි දඹුල්ල විහාරේ හාමුදුරුවෝ දඹුල්ල විහාරේ පරම්පරාවේ හාමුදුරුවෝ තමයි දලදාව රැකලා බාර දුන්නා. යම් කිසි කෙනෙකුට දලදාව හිමුනොත් ඔහුට රජකමයි කියනවා කියන ආකල්පය තිබුණා. ඒ නිසා පෘතුගීසියෙන් ලන්දේසියෙන් ඉංග්‍රීසියෙන් නැවිලා දලදාව විනාශ කරන්න ලෑස්තුනේ. ඒ වෙලාවේ රැක්කේ දඹුල්ල හාමුදුරුවෝ දලදාව. දඹුල්ල පන්සල රැක්කේ දඹුල්ල විහාරේ හාමුදුරුවෝ. වලගම්බා රජුරෝ ලෝකඩ තම්මැට්ටමක් ගහලා තම්මැට්ටමේ සද්ද ඇහෙන ප්‍රමාණයක් දඹුල්ල විහාරයට පූජා කළේ දඹුල්ල විහාරය ආරක්ෂා කරගන්න ඕන නිසා. ඒ ආරක්ෂා කරක එහෙම බොහොම දුෂ්කරව දුක් විඳගෙන අපේ හාමුදුරුවෝ ආරක්ෂා කරගෙන ආව දඹුල්ල විහාරේ මේ අයිතිය බෞද්ධ අයිතිය භික්ෂුවගේ අයිතිය කාටවත් එහෙම උදුරගන්න දෙන්න බෑ. ඒක එහෙමනම් මේක අනිත් පැත්තට මේ හැරේ වෙනස් වෙන්න ඕන.
වෙනස් ක්‍රමයක් එන්න ඕනේ. ඒ නිසා දැන් එන ඔය NGO කාර්යෝ ඔය මේ දඹුලු විහාරය ගැන කතා කරන්න ඕන දඹුල්ලේ. නැත්නම් ඊජිප්තුවේ කතා කරලා හරියන්නේ නැහැ නේ. ඊජිප්තුවේ කතා කරලා හරියන්නේ දඹුලු විහාරය අයිති කියන්නේ. කාටවත් එහෙම කතා කරන්න අයිතියක් තියනවද? කොහෙද තියෙන්නේ දඹුලු විහාරය লীලා දීලා කියන්නේ. හැබැයි දැන් ඒ එතුමිය කිය සභාපතිතුමිය කියන 1970 ලංකා රජය අත්සන් කරලා තියෙනවලු සම්මුතියකට. ඒ සම්මුතිය අනුව දඹුල්ල අයිති තියෙන්නේ මේ සංවිධානයට කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මේ යුනෙස්කෝ එක. යුනෙස්කෝ එකට. දඹුලු විහාරේ හාමුදුරුවෝ රස්සම් කරලා දීලා තියෙනවද? ඒ ගිවිසුමට දඹුලු විහාරේ හාමුදුරුවෝ නම කවුරුවත් අත්සන් කරලා තියෙනවද? කවුරුවත් මහත්තයා දඹුලු විහාරේ පාවා දීලා නැහැ මෙච්චර කාලයකට. විකුණලා නැහැ කවුරුවත්. දඹුලු විහාරේ වෙනස් කරලා නැහැ කවුරුවත්. දඹුලු විහාරේ නිසා ජීවත් වෙන මහා විශාල පිරිසක් ඉන්නවා. දඹුලු විහාරේ ගල් කැටයක් හරි ගලවනවා නම් දඹුලු විහාරේ යම් කිසි වෙනස් වීමක් කරනවා නම් ඒකේ අයිතිය භික්ෂුන් වහන්සේලාටයි තියෙනවා. මහා නායක හාමුදුරු නමක් ඉන්නවා, බාරකාර මහා නායක හාමුදුරු නමක් ඉන්නවා, බාරකාර හාමුදුරු නමක් ඉන්නවා. හරිද? බාරකාර මණ්ඩලයක් තියෙනවා. ඒ මණ්ඩලෙන් තීරණය ගන්න ඕන දඹුලු විහාරය ගැන. ඔව්. විහාර දේවාලකම් 50ක් තියෙනවා. ඒ අනුවයි දඹුලු විහාරය ගැන තීරණය ගන්නවා. වෙන කාටවත් මහත්ව දඹුලු විහාරය ගැන තීරණය ගන්න බෑ.